අද ඔයාලට රාල ගේන්නේ IQ පරීක්ෂණයක්. මම දෙන ඔයාලට පින්තූර කිහිපයක්. මේ පින්තූරවලින් මම අහන ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්න තමයි තියෙන්නේ. ඉතින් පළමුද ඔයාලගේ දැනුම මට්ටම කොහමද කියලා. මෙන්න ගෙනවා පළවෙනි පින්තූරය. මේකී කාන්තාවන් දෙදෙනෙක් මැද කුඩා ළමයෙක් සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් රාලහන ප්‍රශ්නය තමයි කවුද මේ ළමයාගේ හැදෑම අම්මා වෙන්නේ? වම් පැත්තේ ඉන්න කාන්තාව නිවැරදි පිළිතුර විදිහට ගත්තනම් ඔයා හරි. ඒ කියන්නේ කොළපාට ගවුමැඳන් ඉන්න කාන්තාව. බලන්නකෝ ඒ කාන්තාවගේ අංග චලනයන් දිහා. එයා ළමයා දිහාට නැවිලා ඉන්නේ. ඕනම අම්ම කෙනෙක් ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් එහෙම තමා රැඳිලා ඉන්නේ. ඒ වගේම තමයි ළමයාත් තමාගේ අම්මගේ පැත්තට හැරිලා තමයි සෙල්ලම් කරන්නේ. ඔන්න ඉතින් නත්තා දවසක රාත්‍රියට පහුවෙනිදා පොලිසියට ලැබුණු ඇමතුමකට අනුව පොලිසිය ගියාලු එක්තරා නිවසකට. ගිහිල්ලා පොලිසිය නිවස්හිමියගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න කරාලු. අපිට ඊයේ දුරකථන ඇමතුමක් ආවා. ඒකෙන් කතා කරේ ඔබගේ අසල්වාසියා. ඔහු කිව්වේ ඊයේ රෑ ඔවුන්ගේ නිවසට පැමිණි ඔයාලා ඔවුන්ගේ නිවසේ බඩුමුට්ටු හොරකම් කරලා කියලා. ඉතින් මේ වෙලාවේ අර නිවසේ හිමියා පුදුමයෙන් පුදුමයට පත්වලා තියෙනවා. පුදුමයෙන් පුදුමයට පත්වලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඊයේ අපි නත්තල් සාදේ සැමරුවේ මගේ යාළුවෙකුගේ ගෙදර. අපිට හරියට ලයිට් වලවත් නත්තල් වලවත් හදාගන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි ඒකත් නොකර තමයි යාළුවගේ ගෙදරට ගියේ. ඉතින් ටික වෙලාවක් එහෙම කල්පනා කරු පොලිසිය කෙනා කිව්වලු ඔව් මට තේරෙනවා. ඔයා නිර්දෝෂී. ඉතින් රාලහන ප්‍රශ්නේ තමයි පොලිසිය දැනගත්තේ කොහොමද මෙම පුද්ගලයා නිර්දෝෂී කියලා. ඔව් ඔයාගේ උත්තරේ හරි වෙන්න පුළුවන්. නත්තල් ගහ ස්විච් එකට සම්බන්ධ කරලා නැහැ නේද? ඒ විතරක් නෙවෙයි බලන්නකෝ නත්තල් ගහේ එක බල්බ් එකකුත් අඩුයි. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවනේ බල්බ් බැලක එක බල්බයක් අඩු වුණාම ඒ මුටු බල්බ් බැලම පත්තු වෙන්නේ නැහැ. ඉතින් මේකවත් චෙක් කරලා බලන්න මේ පුද්ගලයාට වෙලාවක් තිබිලා නැහැ. ඒ කියන්නේ යා කඩිමුඩියේ එයාගේ යාළුවගේ ගෙදර නත්තල් සමරන්න ගිහිල්ලා කියපු එකනේ. හරි. ඔයාලට පේනව නේද මේ පින්තූරය? මේ පින්තූරේ ඉන්නේ දාම ඝාතකයෙකුයි අසරණ මිනිස්සෙකුයි. මැද තියෙන නේද ටේබල් එක? මේ ටේබල් එකට තියෙනවා බෙහෙත් පෙති දෙකක් එක්ක වතුර වීදුරු දෙකක්. ඉතින් මේ දාම ඝාතකයා කියනවලු මේ මිනිස්සයාට මේ එක බෙහෙත් පෙත්තකට වස කවලම් කරලා තියෙන්නේ කියලා. ඔයා අරගෙන කැමති පෙත්තක් බොන්න පුළුවන්. අනිත් පෙත්ත මම බොනවා කියලාත් මේ දාම ඝාතකයා කියනවා. ඉතින් මේ මිනිස්සයා මොන පෙත්ත අරගෙන බිව්වත් අන්තිමට මැරෙන්නේ මේ මිනිස්සයා. දාම ඝාතකයා ඉතුරු වෙනවා. කොහොමද මෙහෙම වෙන්නේ? ඇත්තම කියනවා නම් වසදාර තියෙන්නේ බෙහෙත් පෙත්තට නෙවෙයි. අසරණ මිනිස්සයා ඉන්න පැත්තේ තියෙන වතුර වීදුරුවට. ඉතින් මොන බෙහෙත් පෙත්ත අරගෙන බිව්වත් අන්තිමට මැරෙන්නේ අසරණ මිනිස්සයා තමයි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. එක්තරා පොලිස් කණ්ඩායමකට මියගිය පුද්ගලයෙකුගේ මනසිරුරක් හම්බෙනවා. මේ මනසිරුර ගාව කැසට් රෙකෝඩරයක්, පිස්ටල් එකක් සහ බෑගයක් තියෙනවා. ඉතින් පොලිස් නිලධාරියෙක් ගිහිල්ලා මේ කැසට් රෙකෝඩරේ ප්ලේ කියන බටන් එක ඔබනවා. එබුවට පස්සේ මෙන්න මෙහෙම දෙයක් ඒ කැසට් එකෙන් ප්ලේ වෙනවා. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඒ නිසා මන් තීරණය කරනවා මැරෙන්න. එහෙම කියලා එකපාරටම පිස්තෝලෙන් වෙඩි තියෙන සද්දයකුත් ඇහෙනවා. හැබැයි ඉතින් පොලිස් නිලධාරීන් නම් කියන්නේ මේක සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් කියලා. කොහොමද පොලිසිය අය එහෙම කියන්නේ? මේකට නම් උත්තරේ තිබුණේ කැසට් රෙකෝඩරේ. පොලිස් නිලධාරියා ඉස්සෙල්ලම ගිහිල්ලා කැසට් රෙකෝඩරේ ප්ලේ කරානේ.
එතකොට ඒ හඬපටය ප්ලේ වුණේ මුල ඉඳලා. සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමක් වුණා නම් ඒ කැසට් රෙකෝඩරය මුල ඉඳන් ප්ලේ වෙන්න විදියක් නෑනේ. ඒ කියන්නේ කවුරු හරි මේ මිනිස්සයා මරලා කැසට් රෙකෝඩරේ ඒක රිවයින් කළා මුලට දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් බලන්නකෝ මේකත් ඔයාලට විසඳන්න පුළුවන්ද කියලා. ඔන්න එක්තරා කාන්තාවක් සහ පිරිමියෙක් රෙස්ටුරන්ට් එකට එහෙම නැත්නම් අවන්හලකට ගියා රාත්‍රී ආහාරය ගන්න. ඉතින් ප්‍රධාන ආහාරය එනකම් මේ අය මධ්‍යසාර වීදුරු 5ක් ඕඩර් කරා. ඉතින් 5න් 4ක් අර කාන්තාව බිව්වා. පිරිමියා බිව්වේ 1යි. ඉතින් කොහොම වුණත් එකවරම මේ පිරිමි කෙනා අර මධ්‍යසාර විස වෙලා මරණයටපත් වුණා. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මේක චෙක් කරලා බලද්දී පොලිසියෙන් කිව්වේ මේ මධ්‍යසාර වීදුරු 5ේම විස අඩංගු වෙලා කියලා. හැබැයි ඉතින් කාන්තාව විතරක් ඉතුරු වෙලා පිරිමි කෙනා මිය ගියේ ඇයි? විස තිබුණේ අයිස් කැටවල. බලන්න කාන්තාව එක උස්මට වීදුරු 4ක්ම බීලා. පිරිමි කෙනා බීලා තියෙන්නේ ටික ටික. ඉතින් අයිස් දිය වෙන්න වෙලාවක් නැති නිසා තමයි කාන්තාව ඉතුරු වුණේ. පිරිමි කෙනා එක වීදුරුවක් ටික ටික බිව්ව නිසා තමයි අයිස් දිය වීමෙන් ඒ විස වෙලා මරණයටපත් උනේ. පක්පත් ගාලා කියමුකෝ බලන්න මේ ෂර්ට් එකේ සිදුරු කීයක් තියෙනවද කියලා. අතයි කියලා උත්තරයක් ආවනම් ඔයා හරි. මේ පින්තූරේ වෝටර්මෙලන් ගෙඩි කීයක් තියෙනවද? නිවැරදි පිළිතුර තමයි ගෙඩි 5යි. එළවලු වක නම තෝරන්නකො බලන්න පුළුවන්ද කියලා. පොටේටෝ. පුළුවන් කෙනෙක් කියන්නකො බලන්න මේ පූසපි අයිතිකාරිය මේ 3 දෙනාගෙන් කවුද කියලා. රත්තරම් පාට කොණ්ඩේ තියෙන ගැහණු කෙනා තමයි මේ බලස්තඩියගේ නියම අයිතිකාරිය. බලන්නකෝ ඇයගේ ඇඳුම බරලවි නියපහරට එట్లా තියෙන හැටි. ඔන්න එහෙනම් කියන්නකො බලන්න මෙන්න මේ දෙන්නගේ භාජන දෙකෙන් වතුර පිරලා තියෙන්නේ කාගේ භාජනවලද කියලා. ඉදිරියේ ඉන්න කාන්තාවගේ භාජනවල තමයි වතුර පිරලා තියෙන්නේ. බලන්නකෝ ඒ කාන්තාවගේ භාජනවලින් වතුර එළියටත් එනවා. පිටිපස්සේ ඉන්න කාන්තාව දැන් තමයි වතුර ගන්න ඇලගාවට එන්නේ. මෙන්න මේ රූපයේ ලොකු වැරද්දක් තියෙනවා. බලන්නකෝ ඒක ඔයාට හොයාගන්න පුළුවන්ද කියලා. ඔයාගේ හැටන් බාල්දිය පැත්තට ගියා නම් ඔයත් සුපිරි වැඩෙක්. බාල්දිය කොක්ක තමයි තියෙන ලොකුම වැරද්ද. එහෙනම් අදට මේ පරීක්ෂණය ඉවරයි. ඔයාගේ උත්තරවලින් කීයක් හරි ගියාද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපි අනිවාර්යෙන් subscribe කරගෙන යන්න.